අද අපි ටිකක් ගැඹුරට කතා කරමු Shopify තීමාවක් මුලේ ඉඳන් හදන්න හැටි ගැන. අපිට මේ ගැන මූලාශ්‍ර කිහිපයක්ම තියෙනවා ලිපි, වීඩියෝ, සිංහල ගයිඩ් එකකුත් එක්ක. ඉතින් අද අපි බලමු මේ තොරතුරු වලින් අරගෙන තමන්ගේම තීමාවක් හදන්න පටන් ගන්නෙ කොහොමද, මොනවද ඕන අර මූලික පියවර ටික මොනවද කියලා. ඇත්තටම Shopify store එකකට වෙනස්ම look එකක්, function එකක් දෙන්න තමන්ගේම තීමාවක් හදන්න එක වැදගත්. දැන් කාලේ ගොඩක් වෙලාවට theme development එක වෙන්නේ අර online editor එකේ නෙවෙයි අපි machine එකේමයි. ඒ කියන්නේ local development environment එකක. ඒකේද online editor එකට වඩා local හදන්න එකේ වාසියක් තියෙනවා. මොකක්ද ඒ විශේෂ වාසිය? තියෙනවා. ප්‍රධානම දේ තමයි control එක සහ කාර්යක්ෂමතාව. local හදනකොට අපිට VS Code වගේ text editor එකක් ගන්න පුළුවන්. හරි. එතකොට මේ Emmet වගේ extension පාවිච්චි කරලා code එක ඉක්මනට ලියන්න පුළුවන්. Liquid වලට syntax highlighting එහෙම තියෙනවා. කියවන්න ලේසි. ඒක හොඳයි. අනිත් එක තමයි theme check වගේ tools වැරදි අඩු වෙනවා. ඒ කියන්නේ code quality එකත් හොඳ වෙනවා. අර hot reloading කතාවකුත් කිව්ව නේද? අනිවාර්යයෙන්ම hot reloading කියන්නේ අපි කෝඩ් එකේ වෙනසක් කරලා සේව් කරපු ගමන් browser එකේ බලන preview එක refresh වෙන්නේ නැතුවම update වෙන එක. එතකොට වෙලාව ඉතුරුයි. ගොඩක් වෙලා විතරයි. ඉන්ටර්නෙට් නැතත් වැඩ කරන්න පුළුවන්. Git වගේ version control දාන්න පුළුවන්. Gulp, Cypress වගේ advanced tools උනත් add කරගන්න පුළුවන්. මේක හරියට pro software development practices අරන් යනවා වගේ Shopify වලටත්. හරි. එතකොට මේ වගේ professional විදිහට වැඩේ කරන්න නම් අනිවාර්යෙන්ම ඕන කරන tools ටික මොනවද? මූලිකවම ටිකක් තියෙනවා. එකක් Shopify partner කෙනෙක් විදියට හදන free development store එකක් test කරන්න. හරි. text editor එකක්. VS Code නම් හොඳයි අර extensions එහෙම තියෙන නිසා. ඊට පස්සේ වැදගත්ම දේ Shopify CLI. CLI ඒ කියන්නේ command line interface එකද? සමහරයට අලුත් ඇති නේද? සරලව කිව්වොත් මොකක්ද ඒකෙන් වෙන්නේ? CLI කියන්නේ අර command type කරලා Shopify එක වැඩ කරන විදිහක්. බටන් ක්ලික් කරනවා වෙනුවට local development වලට නම් මේක නැතුවම බෑ. ඉස්සර තිබ්බ theme kit කියලා එකක්. ඒකට වඩා මේකේ ගොඩක් features තියෙනවා. theme check කරන්න, local preview බලන්න, demo data දාන්න, populate වගේ දේවල් මේකෙන් පුළුවන්. ඊළඟට Git සහ GitHub. මේක හිතන්නකෝ code එකේ history එක තියාගන්න පොතක් වගේ. මොකක් හරි අවුලක් වුණොත් පරණ version එකට යන්න පුළුවන්. team එකක් එක්ක වැඩ කරනවා නම් ඉතින් අනිවාර්යයි. Shopify එක්කම integrate කරන්නත් පුළුවන්. ඒක හොඳයි. අන්තිමට Node.js ඕන වෙනවා. සමහර package management වලට. පැහැදිලි. දැන් tools ටිකක් තියෙනවා කියමුකෝ. ටීම් එකක් හදන්න පටන් ගන්න හොඳම විදිය මොකක්ද? අර ඩෝන් වගේ තියෙන එකක් අරන්ද නැත්නම් එක්දම් මුලින් ඉඳලම හදන එකද? ඒක ඉතින් තීරණයක්. ඩෝන් අරගෙන ඒක කස්ටමයිස් කරන එක ලේසි. ඒක හරියට හදපු ගියක් කරන් පොඩි වෙනස්කම් කරනවා වගේ. හැබැයි ටීම් ස්ටෝර් එකට සබ්මිට් කරනවා නම් ඔරිජිනල් එකෙන් සැහෙන්න වෙනස් වෙන්න ඕනේ. හරි. අනිත් ඔප්ෂන් එක තමයි සම්පූර්ණයෙන්ම මුලින් ඉඳන් හදන එක. ඒක අර ඉඩමක් කරන් Tamanට ඕන විදියට ගියක් හදනවා වගේ. ෆ්‍රීඩම් එක වැඩි, ඒත් ඉතින් වැඩත් වැඩි ડોකියුමන්ටේෂන් එක හොඳක බලන්න වෙනවා. එතකොට ප්‍රායෝගිකව වැඩේ පටන් ගන්න ස්ටෙප් ටික. හරි. මුලින්ම Shopify CLI එක ඉන්ස්ටෝල් කරන්න ඕන npm install-g @shopify theme වගේ command එකක් ගහලා. හරි. ඊට පස්සේ CLI එකෙන්ම අලුත් theme එකක් initialize කරන්න. Shopify theme init my theme වගේ. එතකොට Dawn හරි skeleton theme එකක් හරි clone වෙනවා. ඊළඟට අර theme folder එකට යන්න cd my theme කියලා. local server එක start කරන්න Shopify theme dev store your storename.myshopify.com කියලා. එතකොට preview එක බලා ගන්න පුළුවන්. http://127.0.0.19292 වගේ address එකකින් Chrome එකේ බලන්න පුළුවන්. ඊට පස්සේ අර folder structure එක ගැන පොඩි idea එකක් ගන්න ඕන. layout, sections, snippets වගේ ඒවා. හරි. වෙනස්කම් කරලා development store එකට push කරන්න. Shopify theme push. මුලින්ම unpublished flag එක දාන්නත් පුළුවන්. ඔක්කොම හරිනම් අන්තිමට Shopify theme publish. අර CLI commands ගොඩක් වගේ පේනොනට නිතරමගේ use වෙන්නේ මොනවද? ඇත්තටම ගොඩක් වෙලාට පාවිච්චි වෙන්නේ කීපයයි. අලුතෙන් පටන් ගන්න init, local run කරන්න dev, errors බලන්න check, උඩට යවන්න push, live කරන්න publish. ඔය ටික තමයි ප්‍රධාන. හරි. demo data දාන populate වගේ ඒවා තියෙනවා කියවන්නේ නේද? ඒවත් තියෙනවා. දැන් මේ වැඩේ කරගෙන යද්දි කොහේ හරි හිරු වුණොත් උදව් ගන්න තැන් මොනවද? ප්‍රධානම resource එක තමයි Shopify developer docs. ඒ කියන්නේ shopify.dev. හරි. Shopify developers YouTube channel එකත් හොඳයි. partner support තියෙනවා.
අර CLI එකේ GitHub repo එකේ issues බලන්න පුළුවන්. partner Slack එකේ #Shopify-CLI channel එක තියෙනවා. Discord community එකකුත් තියෙනවා. අර අපිට ලැබුණ සිංහල PDF එකත් හොඳ guide එකක් වේවි. එහෙනම් මේ Shopify තේමා නිර්මාණ ගමන සාරාංශයක් විදියට ගත්තොත් CLI ඇතුළු tools ටික set කරගන්නවා, තේමක් initialize කරනවා, local code කරලා preview බලනවා, store එකට push කරනවා, අන්තිමට publish කරනවා. හරියටම හරි. මතක තියාගන්න ඕන වැදගත්ම දේ මේක එකපාරෙන් ඉවර වෙන දෙයක් නෙවෙයි. ටික ටික දියුණු කරන iterative process එකක්. අර මූලාශ්‍රවල කියන best practices, performance, mobile responsiveness, SEO, accessibility මේවා follow කරන එක ගොඩක් වැදගත් professional තේමාවක් හදන්න. ඒක ඇත්ත. Ajax Cart, search වගේ advanced features පසුව add කරන්නත් පුළුවන්. වැඩි විස්තර ඕනේ නම් shopify.dev themes tools සහ shopify.dev themes/developers වගේ තැන් බලන්නත් පුළුවන්. ඔව් මේ tech එක නිතරම update වෙන නිසා අලුත් දේවල් ගැන alert එකේ ඉන්න එකත් වැදගත්. හිතන්න තීමාවක් හදන්න එකක්. ඒත් මේ අලුත් tools එක Shopify වල අලුත් APIs සමහර විට වෙනත් front end framework එකක් use කරලා නිකම්ම appearance එකක් නෙවෙයි ඇත්තටම unique customer experience එකක් හදන්න පුළුවන් කොහොමද කියලා. සමහර විට ඒක වෙන්නේ නැති මීලකට හිතන්න ඕනේ දේ. ඒක නියම පොයින්ට්